මහ බැංකුවට හැකර්ස්ලා ඇටැක් කළා කියලා ඕගොල්ලෝ හිතනවද? මම නම් එහෙම හිතන්නේ නැහැ. අපේ account එකකින් තව account එකට රුපියල් 5000ක් 10000ක් transfer කළත් අපි ඒක double check කරලා verify කරලා තමයි අපි ඒක transfer කරන්නේ. ඉතින් එතකොට මෙච්චර ලොකු මුදලක් තව account එකට transfer කරද්දි ඕගොල්ලෝ හිතනවද එයාට වැරදුනා කියලා? මම නම් එහෙම හිතන්නේ නැහැ. මට ඇත්තටම හරිම සැකයි. මට හිතෙන්නේ මෙන්න මේ විදිහට. මේගොල්ලෝ ඌමනාවෙන්ම ඊමේල් එකක් ගෙන්න ගත්තා. ඒකට අවශ්‍ය පසුබිම මේගොල්ලොම හැදුවා. උඩ ඉන්න කට්ටියට ඕන දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් එක ආවට පස්සේ ඒ තියෙන account number එකට මෙයා සල්ලි දැම්මා දාලා කියනවා අයියෝ මට වැරදුනා මේකට cyber attack එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා අපිව අන්දවනවා. මේක ඇතුලේ ඉන්නේ ගොඩාක් ඉගෙන ගත්ත කට්ටිය. මේගොල්ලන්ට වැරදෙයි කියලා ඕගොල්ලෝ ජීවිතේටවත් හිතන්න එපා. ඕගොල්ලන්ට මතකද කාලයකට කලින් මේගොල්ලන්ගේම පඩි වැඩි කරගත්තා. එහෙම කරන්න එපා කියලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලද්දි මේගොල්ලෝ කිව්වා මේක ස්වාධීන ආයතනයක් අපිට පඩි වැඩි කර ගැනීමේ අයිතිය තියෙනවා කියලා. එහෙනම් ඒගොල්ලෝ ලොකු පඩියක් ගත්තා නම් ඕගොල්ලෝ එකතු වෙලා මේ වැරද්ද කළේ කවුද කියලා හොයන්න. ඕගොල්ලෝ මේ වැඩි හරියට කරලා නැති නිසා ඕගොල්ලෝ එකතු වෙලා අපිට මේ වෙච්ච පාඩුව හැම එක්කෙනාම තම සතේ ගානේ හරි දාලා මේක පියවලා දෙන්න. මොකද ඕගොල්ලන්ගේ සිකියුරිටි එක්කෙනාට පවා ලක්ෂ 3කට වැඩි ලොකු පඩියක් හම්බ වෙනවා කියලා මේ රටේ හැමෝම දන්නවා. මහා බැංකුව අධිපතිතුමා ඔබතුමාට පුළුවන් ඒක කරන්න. ඔයා කියන්න ඔයාගේ සේවකයන්ට සල්ලි දාලා මේ අලාභය පියවලා දෙන්න කියලා. මොකද මේ අනුර කුමාර ජනාධිපතිතුමා කරපු වැඩක් නෙමෙයිනේ. මාලිමා ආණ්ඩුවෙන් කරපු වැඩකුත් නෙමෙයිනේ. ඔයාගේ යට තියෙන සේවකයෝ කරපු වැඩක්. අනික ඔතන ඉන්නේ හොඳට ඉගෙනගත්ත මිනිස්සු. ඒගොල්ලන්ට වැරද්දක් වෙයි කියලා මම නම් ජීවිතේටවත් හිතන්නේ නැහැ. දැන් හොරා කන්න තියෙන chance එක අඩුයි. ඒක නිසා නීත්‍යානුකූල විදිහට ගේමක් දෙන එක තමයි මෙතන තියෙන plan එක. ඔන්න ඔය විදිහයි මට හිතෙන්නේ. පුළුවන් නම් මේ වැරද්ද නිවැරදි කරලා දෙන්න. මහා බැංකුව අධිපතිතුමා මේ ඔබගේ අවධානය පිණිස